මහත්තයා ඔයාගේ පොඩි එක්කෙනාගේ බයිසිකලය විකුණනවා කියලා ආරංචියක් ආවා. ඔව් අපි ළඟදී රුපියල් 15000ක් දීලා ගත්තේ රුපියල් 8000ක් දීලා අරන් යන්න. මහත්තයා මට පඩි හම්බෙන්නේ ලබන සතියේ. ලබන සතියේ බයිසිකලය ගන්නවා නම් කාටවත් නොදී ඉන්න පුළුවන්ද? හරි. මම බයිසිකලය විකුණනවා කියලා කවුද කිව්වේ? මම හන්දියේ තියෙන ගාමන්ට් එකේ වැඩ කරන්නේ. ඒකින් අම්ම කෙනෙක් තමයි මහත්තයා විකුණනවා කියලා කිව්වේ. මගේ පුතා ගොඩක් කල් ඉඳලා බයිසිකලයක් අරන් දෙන්න කියනවා මහත්තයෝ. මට අලුතෙන් බයිසිකලයක් අරන් දෙන්න බෑ මහත්තයා. මම ලබන සතියේ අනිවාර්යෙන් බයිසිකලය ගන්නවා. බයිසිකලය කාටවත් දෙන්න එපා මහත්තයා. හරි. ඔයා දැන්ම බයිසිකලය අරන් යන්න. මහත්තයා දැන් මගේ අතේ සල්ලි නැහැ. සල්ලි එපා. දැන් ඔයා බයිසිකලය අරන් යන්න. කමක් නැහැ මහත්තයා. මම සල්ලි දීලා බයිසිකලය අරන් යන්නම්. මම පොඩි කාලේදී මගේ අම්මගෙන් තාත්තගෙන් ගොඩක් දේවල් ඉල්ලලා තියෙනවා. ඒ දේවල් අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි විදපු දුක මම හොඳට දන්නවා. ඒ වේදනාව, ඒ දුක ඔයාගේ මූණෙන් හොඳට පේනවා තාත්තේ. දැන් ඔයා මට වෙන්නේ මගේ තාත්තා වගේ.